ඇයි අපි වයසට යන්නේ? සමහර වේගයෙන් වයසට යන්නේ. මේ දෙයට ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් තමයි මුක්ත කණ්ඩ free radicals. ශරීරයේ free radicals එන්නේ කොහොමද? කෙනෙක් ඉන්නවනම් නිතරම ආතතියේ පීඩාවකින් ඉන්නේ. එහෙම නැත්නම් අඩු නිින්දක් ලබන, කෙටි ආහාර ගන්න, ව්‍යායාම නිතර කෙරෙන්නේ නැති, කාර්යබහුල ජීවිතයක් ගත කරන, මත්පැන් වලට යොමු වෙච්ච කෙනෙක් ඉන්නවනම් යාගේ free radicals ඇතිවීම ඉතාමත්ම වැඩි. එතකොට යාට වේගයෙන් යන වයසට යන ශරීරයක් තමයි තියෙන්නේ. එතකොට මේ free radicals වලට ප්‍රහාරය එල්ල කරන්නේ කවුද ප්‍රධාන වශයෙන්? ප්‍රතිඔක්සිකාරක antioxidants. ඔබ ගන්න ආහාරයේ කොච්චර antioxidants ප්‍රතිඔක්සිකාරක තියෙනවද කියලා බලන එක ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ නිසා. අපි හැමෝම කැමති නිරෝගීවත් වෙන්න. අපි හැමෝම කැමති පැහැපත් සම ලස්සනට ජීවත් වෙන්න. අපි ඉස්සරහට කතා කරමු මොනවාද මේ ප්‍රතිඔක්සිකාරක? තවදුරටත් මොනවාද මේ free radicals? මොකක්ද මේ electrons වලින් සිද්ධ වෙන්නේ? ඒ කාරණා ගැන අපි ඉස්සරහට කතා කරමු. ඔයගලන්ගේ කමෙන්ට් එක, ලයික් එක මේ වීඩියෝස් දෙකටම කරන්න මට ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදිහට බලපානවා. එහෙනම් ඇන්ටිඔක්සිඩන්ට්ස් දෙන්න.